මොකද මම ගෙම්බය කතාව. ගෙම්බ කතාව පොඩි මහත්තයා කිව්වා. හා? කිව්වා. එහෙනම් ඒකත් කියලා තියෙනවා. හරි හරි. ඔබ චිප් කිව්වේ නෑ. ෂිප් ඒක මම කිව්වානේ. ඔව් පොඩ්ඩක් අමතකුණා දැන් කියන්න. දැන් කියන්න ඕනේ නැහැ. ඔබ ඒක හිතේ තියාගෙන ඉන්න පස්සේ කියපන්. මේ මාත්ම මේකයි මේ ඔක හිත හදාගෙන ඉන්න. එහෙම වෙන්න ඇති මොකද මං කියන්නේ නැති මොකද එච්චර වාතයක් වුණා නෝ. දැන් පැත්තකට වෙලා ඉන්න දැන්වත් කලබල කරගන්න එපා. පොඩි මහත්තයා මේ මනුස්සයා මට සෑහෙන අපහාස කරා. මම ගායනයේට වාදනයේට විශාරද ඩබල් විශාරද. ඔහෙට විකාරුණාට අපිට විකාරු නෑ. මෙතන මේ වැදගත් විදිහට පොඩි මහත්තයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අතන මහනවා. අතන වැඩ කරනවා. සම්මුසට විකාරුණාට මෙතන අපිට විකාරු නෑ. අපි මෙතන රාජකාරී කරන තැනක මේක මතක තියාගන්න ඕනේ. මමත් ආයේ රාජකාරියට. රාජකාරියට. ඒ තමයි මොකද කියන්නේ? ඒ තමයි මොකද මේ පොඩි මහත්තයා මෙයා කියනවා මගේ වාහනේ විතරක් නෙමෙයි මගේ බ්‍රේක් බයින්ඩ් දාලු පොඩි මහත්තයාගේ බ්‍රේක් බයින්ඩ් දාලු හරි මම අර පකිට් පෙට්ටිය කපලා දානවා. හරි හරි. මම කේන්ති යන පොඩි මහත්තයා බන් දරුණි. දරුණු පුද්ගලෙක් මේ මිටියට. අබ්ලක් මම දන්නෝකේ මේ මාත්මේ මේ ඔය පටික් පෙට්ටිය අරගෙන මේ වැවට දාන එක ඇත්ත. මේ මනුස්සයා මේක කරන්න ඉඩ තියෙනවා. හරි ධර්මමාන ප්‍රශ්නයක් නැහැ. ඒවා හිතේ තියාගෙන ඉන්නකො. ඒවා වැටුනේ නැහැ නේද? පොඩි මහත්තයා කියන හින්දා මම මෙතනින් යන්නේ. හරි යන්න. පොඩි මහත්තයා කියන නිසා මම මෙතනින් යන්නේ. චිප් ගිහලා බාන වෙන්න. හොඳයි ඒකත් කිව්වේ හොඳයි. යන්න. වෙලාවටම ගියා ගත්තා. මේ මිනිස්සයාගේ මේ බ්‍රේක් බයින් එක හදලා ඉක්මනට දෙයියනේ කියලා අරපන්. පොඩි මහත්තයා කියන නිසා මම මෙතනින් යන්නේ. මම මේ දරුණු පුද්ගලෙක් මේ මිටියට. මටත් තේරෙන්නේ. මේ කොහොමද මගේ මිනිස්සු? හරි දරුණුයි. මටත් තේරෙන්නේ. අද කියන්නේ මේ ගෑරේජ් එකේ ඕනම දරුණුම අවස්ථාවක දෙල්ලෙන්නේ නැහැ ගෑරේජ් එකෙන්. වැඩිම මේ ටොයිලට් එකට යනවා විතරයි. කිසි දෙයක් කරන්නේ නැහැ. ආපෝ. ඇයි වැසිකිලි යන්නද? නෑ දැන් අර මගේ පැයත් හරිනේ. ඇයිස? නෑ අර මගේ මොකද? රුපියල් 100 ගාස්තු හරි හරි හරි. මම මේ බල සර් මේ හැම්බරෙන්නේ මොකද කියලා. ෆී එක හරි හරි සර්ට මම දෙන්න ඕන 100. සර්ගේ 100 නෙමෙයි ආ. ගන්නකො. thank you. එහෙනම් සර් good afternoon. ඒ කිව්වේ ඒක හැට පහලකට. රයිට්. හොඳයි. සර් එහෙනම් වරද්දන්න නැතුව වෙන්න. කොහොමද මම මෙතන වැඩක් කරන්නේ? කොහොමද වාහනේ දෙන්නේ? මට මෙයාගේ දත් ටික බඩට අරින්න බැරුණානේ. ඔයද මහ එකක් පැන්න නිස්සලා. හරි සර්. එහෙනම් හරි සර් එන්න එහෙනම්. හොඳයි හොඳයි. කවුද මායකා? මම එහෙම දෙයක් කිව්වේ නෑ. මායකා කියලා කිව්වේ නේද? කිව්වේ නෑ. මම කිව්වේ මහා වදයක්. මහා වදයක් පොඩි මහත්තයා මෙතන කොහොමද වැඩ කරන්නේ? අන්තස් ක්‍රියාව. ඇත්තන කියන්නේ. ඕන්නම් මේ කට්ටියන් අහලා බලන්න පුළුවන් නේ. පුළු අහන්න. කිව්වේ නෑනේ. වැඩ. බබා. පොඩි මහත්තයා දර පලනවනේ. දර බලන පොඩි මහත්තයා. දර පලනවද තලනවද? තලනවා කකුලෙන් ගහලා. මේ බබෝ. ඔව්. උඹේ හැටියට දර පලන්න එපා. හරි දැන් පිටි වෙලා යයි. නිකන් මේම නිකන් පොරවෙල් නිකන් තියන්න. පොඩි මහත්තයා. මේ දර බිස්නස් එක කරන්නම් වෙන්නේ නැහැ හොඳේ. අන්න එහෙම තිබ්බම ඒක වෙයි හොඳද? පොඩි මහත්තයා පොඩි මහත්තයෝ හරි එන්න හිටපන් බං. හරි වැඩේ කරගෙන ඵලයන්. දැන් එන්නකො පොඩි මහත්තයා. හොඳයි හිටපන් සයිමෝ. පොඩ්ඩක් එන්නකො පොඩි මහත්තයා. හදිසි කතාවක් එන්න. හරි මොකද බෙරියන් දෙන්නේ? බෙරියන් දෙන්නේ මේ සද්දෙට කවුද මේ ගෙන්න ගන්නේ? මල කරදරයක් නෙමෙයි උදේ ඉඳන් හැන්ද වෙනකම්ම. හරි ඇයි? මේ සද්දෙට මුකුත් කියන්න බෑ. මොනවා කියන්නද ආවේ? අලුත්ම කේලමක්. බුදු අම්මේ. ඔව්. ඉතින් මේ සද්දෙට මම වෙන වෙලාවක එන්නම් නෑ.
අලුත් කේලමක් නම් දැම්මම කියපන්. යන් කාමරේට ගිහලා හමු. කාමරේ කොහෙද පොඩි මහත්තයා මෙතන කතා කරන්න බැරුව කාමරේ ඇතුලේ කතා කරන්නේ මේ සද්දයක්ද මේ තියෙන්නේ අලුත්ම එකක් මෙහෙට. දැන් මේකයි පොඩි මහත්තයා මේ කාර් එක තියෙන නේද කාර් එකත් මුගේ නෙමෙයි හරිද මුගේ මේ සර්පිනාක ඒක පීටර් අයියාගේ ඒකත් උගේ නෙමෙයි උගේ කට ට්‍රම්පට් සෙබාගේ ඒකත් උගේ නෙමෙයි කියන සින්දු ඒකත් අනුගේ ඒවා ඕකද කේලම? ඔව් ඔව් ඕවා කේලන්ද යකෝ?